ඔබ පෞද්ගලිකාංශයේ සේවය කරන අයෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට අද ඔබට කියන්න යන්නේ 2024 සැප්තැම්බර් මාසෙට පස්සේ පෞද්ගලිකාංශයේ රැකියාවක නියුතු ඔබට ඉතාමත් සුබදායක පණිවිඩයක්. ඒ තමයි 2025 අප්‍රේල් මාසයේ 8 වෙනිදා පැවතුණු කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් අවම ජාතික මාසික වැටුප වෙච්ච රුපියල් 17500 2025 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා රුපියල් 27000ක් දක්වා ඉහළ දමන්න තීරණය කළා තියෙනවා. ඒ වගේම තමයි අනෙක් කාරණය වෙන්නේ අවම ජාතික දෛනික වැටුප වෙච්ච රුපියල් 700ක මුදල වර්තමානයේ වෙද්දී රුපියල් 1080ක් දක්වා ඉහළ නංවලා තියෙනවා 2025 අප්‍රේල් 1 වෙනිදා සිට. ඒ වගේම තමයි මේ කැබිනට් මණ්ඩල තීරණය ප්‍රතිඵලයක් විදිහට 2026 ජනවාරි මාස 1 වෙනිදා සිට නැවත අවම ජාතික මාසික වේතනය රුපියල් 30000 දක්වා ඉහළ දමන්නත් ඒ වගේම අවම දෛනික වේතනය රුපියල් 1200 දක්වා ඉහළ දමන්නත් කැබිනට් මණ්ඩලය තවදුරටත් තීරණය කළා තියෙනවා. අනිත් පස්සෙන් ගත්තොත් එහෙම පෞද්ගලිකාංශ සේවකයෙක් විදිහට ඔබට ඔබ වැඩ කරන පෞද්ගලිකාංශයේ ආයතනය නිසි පරිදි අවම ජාතික වැටුප මට්ටම ගෙවීම සිදු කරන්න නැත්නම් දෛනිකව හෝ මාසිකව ඔබට හැකියාව තියෙනවා ඔබේ ආයතන නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න. ඒ අවස්ථාවේදී ඔබ වැඩ කරන්නේ සංස්ථාපිත සමාගමක නම් අදාළ සංස්ථාපිත සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට නැත්නම් සාමාන්‍ය අධිකාරීවරුන්ට නැත්නම් ලේකම්වරයාට එරෙහිව වගේ වෙනත් සමාන ඉහළ තනතුරු දරන නිලධාරී මණ්ඩලයට එරෙහිව නඩු කටයුතු ගණන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබ වැඩ කරන්නේ හවුල් ව්‍යාපාරයක නම් ඔබ ව්‍යාපාරයේ හවුල් කරුවන්ට එරෙහිව සහ වගේම හවුල් ව්‍යාපාරයේ කළමනාකරන පාර්ශ්වයට එරෙහිව ඔබට නඩු කටයුතු ගණන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබ සේවය සපයන්නේ කේවල ස්වාමි ව්‍යාපාරයක නම් අදාළ කේවල ස්වාමි ව්‍යාපාරයේ තනි අයිතිකරුට එරෙහිව නඩු කටයුතු ගණන් කිරීමේ හැකියාව තියෙනවා. අවසාන වශයෙන් ඔබ සේවය කරන්නේ සංස්ථාපිත නොවු වෙනත් මණ්ඩලයක නම් ඔබට හැකියාව තියෙනවා අදාළ මණ්ඩලයේ සභාපතිවරයාට හෝ ලේකම්වරයාට එරෙහිව නඩු කටයුතු ගොනු කිරීමෙන් ඔබගේ නොගෙවූ අවම දෛනික වැටුප හෝ අවම ජාතික මාසික වැටුප ලබා ගැනීමට. ඒ වගේම තමයි මේ නඩු කටයුතු අවසානයේ මහේස්ත්‍රාත්වරයෙකු විසින් අදාළ නිලධාරීන් වරදකරු කිරීමෙන් අනතුරුව අදාළ නිලධාරීන්ට සිදු වෙනවා රුපියල් 25000ක දඩයකට හෝ මාස 6කට නොවැඩි කාලයක් සඳහා දෙආකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාරගත කිරීමකට හෝ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකටම යොරත් වෙන්නට. හැබැයි පෞද්ගලිකාංශ සේවකයෙක් වන ඔයා 1990 තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන ආයතන පනත යටතේ හරි 1978 පෞද්ගලිකාංශ අභ්‍යාසලාභින් සේවා නියුක්ත කර ගැනීමේ පනත යටතේ හරි ආධුනිකත්ව ගිවිසුමක් යටතේ සේවය සපයන පුද්ගලයෙක් නම් ඔබට මේ අවම ජාතික වැටුප් ඉහළ යාමේ වාසිය ලබා ගැනීම හැකියාව නැහැ. ඒ වගේම තමයි ඔබ යම්කිසි ගෘහ සේවයේ නියුක්ත වන පුද්ගලයෙක් නම් මේ අවම වැටුප් වැඩිවීම ඔබට අදාළ වෙන්නේ නැහැ. ඉහත සඳහන් කරපු ගිවිසුම් වලට අමතරව වෙනත් ආධුනිකත්ව ගිවිසුමක් යටතේ හරි වෙනත් සේවා ගිවිසුමක් යටතේ හරි ඔබ පෞද්ගලිකාංශයට සේවය සපයනවා නම් කිසිදු ගැටලුවකින් බාධාවකින් තොරව ඔබට හැකියාව තියෙනවා මේ අවම ජාතික වැටුප් වැඩිවීමේ වාසිය ලබා ගන්න. පෞද්ගලිකාංශ සේවකයෙක් විදිහට අවම ජාතික දෛනික හෝ මාසික වැටුප ලබා ගැනීමේ තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව මේ විදිහට දැනුවත් වෙනවා වගේම මේ වීඩියෝ එක නරඹන සේවා යෝජක ඔබට මම යෝජනා කරනවා ඔබ තමන්ගේ සේවකයාට ගෙවන්න ඕන අවම ජාතික වැටුප දෛනික වශයෙන් හෝ මාසික වශයෙන් නිවැරදිව ගෙවීම සිදු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි තමන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් නිවැරදිව සහ පැහැදිලිව හඳුනාගෙන ගැටලු අවම වන පරිදි සාධාරණව කටයුතු කරන්න. සේවය සපයන්න, සේවය ලබා ගන්න.